ගාල්ලේ මධ්‍යම රාත්‍රී පසුව තිබුණා. පැරණි ලන්දේසි කොටුව අසල වීදි මුහුදේ කෙඳිරිලි අඩ හැරෙන්න මුළු නගරේම නිහවටව තිබ්බා. මේ ප්‍රමාදුන මධ්‍යම රාත්‍රී රැකියාවෙන් පසු දිලායන් තම ඉස්කෝලරේ නිවසට යමින් සිටිය. ඇය ලයිට් හවුස් ඉඩට හැරුවන්. පුරාණ යටත් ඉදිත නිවාසවල දිගු සෙවනැලි ඇය යන මාර්ගය වසාගත්තා. එක පාරටම ඇගේ ස්කූරේ ලයිට් එක නිවි නැවත හරිගිය. එවිට ඇයගේ හිත බයෙන් සල්තරෙන දෙයක් ඇය දැක්කා. පාරහිනේ යන්තම් දැල්ලෙන තනි ලන්ත ඇරුවක්. ඉදිලු බලයෙන් ක්‍රියාත්මක කරන්නේ මේ පැරණි තෙල් ලාම්පුවක්. එහි දැල්ල සැලවෙමින් තිබුණා. නමුත් සුළඟක් තිබෙන්නේ නැහැ. ඒ වගේ මේ අසල සුදු සාරියක් ඇඳගත් කාන්තාවක් හිටියා. ඇගේ හිසකෙස් වලින් ඇගේ මුහුණ වැහිලා තිබ්බා. ඇය හෙල්ලුනේවත් නැහැ. කතා කළේ නැහැ. ඩිලාන් දිහා බලන් නිකම්ම හිටගෙන හිටියා. ඩිලාන්ගේ හිත බයෙන් ගැස්සුණා. ඇය වේගය අඩු කළ නමුත් එතන නතර කරේ නැහැ. එම කාන්තාව පසුකර යනකොට ඒ කාන්තාව දෙයක් හිමීට කිව්වා. ඒ ඇසුනා සමගම ඩිලානි වේගෙන්ගේ හිත තිබ බයින් සමයි. ඒ පාර අවසානයේදී ඩිලානියගේ ස්කූටරේ කන්නඩි දිහා බැලුවා ඇය තවමත් ඉන්නවද කියලා. පිටිපස කවුරුත් නැහැ වගේම ලන්ත ඇරමුද අත උදහන් වෙලා කියලා ඇය දැක්කා. ඇය වෙවුලමින් ඉක්මනට නිවසට ආවා. ස්කූටරේ නවතා දිව ගොස් දොරේ අගුල් දාගත්තා. ඒ විගසම ඇගේ දුරකථනයට නොදන්නා අංකයකින් මැසේජ් එකක් ආවා. ඒ මැසේජ් එක තිබුණේ ඔබ ආපසු හැරී බැලුවා කියලා. ඇය එහි දැක හුස්ම ගැනීමට පෙර යමෙක් ඇගේ දොරට තට්ටු කරා. පළවෙනිට මෙහිමීට පසුව වේගෙන් හා වේගයෙන් දොරට තට්ටු කරා. ඇය දොර ළඟට ගියේවත් නැහැ කවුද කියලා බලන්න. ඒත් එකපාරටම ඒ සද්දය නතර වුණා. පසුව ඇය ඒ ගැන සිතමින් නින්දට ගියා. පසුදෑ උදෑසන අසල්වැසියන් ඇගේ ගේට්ටුව අසල දැල්වෙන පැරණි තෙල් ලන්තෑරුවක් දැක්කා.